අකොටුර සිංගල හාපැටියක් කන්නනේ මෙයා මේ ඇවිල්ලා ඉන්නේ. මේ ගැරන්ටියා. ඔව් දැන් මෙයා හරි අසරණ බහයට පත්තලා ඉන්නේ. දැන් මෙයාට යන්නත් බෑ. දැන් හාව හපහපා ඉන්න ගමන් අපි හාව ටික අයින් කරලා උඩ කොටුර දැම්මා. මේ හාව දැන් මෙයාගේ ජීවිතේ ඉවරයි. මේ කෑලි නෑ. මේ කම්බි දැලකට පැටලලා මේ බාන්න මේ කම්බි නිර්මාණය කරලා තියෙන්නේ යම්කිසි මේ ප්‍රයෝජනයක් සකා මේ බාන්න මේ සත්තුන්ගේ කොටුවට ගහන තමයි මේ කම්බි නිර්මාණය. බාන්නකො මේ ගැරන්ටි ඇවිල්ලා මේ කම්බියක් අස්සෙන් මේ රිංගලා මේ ගැරන්ටියාගේ කෑලි ගිහිල්ලා මේ ඇට කොටුත් පෑදිලා. ඒ තව මෙයාට පණ තියෙනවා. මම මේ බේරන ගමන් ඉන්නේ. මේ මම දැන් පුතාට දෙනවා මේ ඉතුරු දර්ශන ටික වීඩියෝ කරන්න. මේ බලන්න මේ බලන්න මේ සබහා මෙයා මේ සත්තු කාලා දඩියම් කරගෙන කාලා දැන් මේ මෙයාට අකුසල මෙයා ඉපදිලා තින්නේ මේ අකුසල කර්ම රැස් වෙන ආත්මයකනේ. ඉතින් ඒ නිසා මෙයාට දැන් මේ සබහා දහම විසින් මේ මොක්කර දඬුවමක් සිද්ධ වෙලා වෙන්න ඇති නැත්තම් නේද? නැත්තම් මනුසාත්මයක් ලබා ගත්තා නම් මේ වගේ ඉරණමකට අත් වෙන්නත් බෑනේ නේද? ඉතින් මේ හින්දා මේ අපි මනුසාත්මයක් ලබා ගත්ත අපි මේ ගොඩක් මේ ජීවීන් අතරින් මේ ජීවිත වැඩි උසස් ජීවියෙක් වෙන්න ඇති නේද මනුෂ්‍යයා කියන්නේ. මම හිතන්නේ මට මේ සතාට අත් වෙලා තියෙන ඉරණම දිහා දැකපුවහම තමයි මට මේ වගේ සිතුවිලි පහළ වෙන්නේ. ඉතින් මේ ඔයාලත් පොඩ්ඩක් හිතලා බලන්න මම මේ සතාන් දැන් නිදහස් කරන්න ඒවට මෙයා නිදහස් වුණාට මෙයා ජීවත් වෙන්නේ නැහැ. මෙයා මැරෙනවා. මේ බලන්න මේ මට මේ මම දන්න අඳුරන කියන සර්ප විද්‍යාඥයෙකුත් නැහැ, විදෙකුත් නැහැ. මේ ළඟ අහල පාර බාර දෙන්න. ඔයාලට හැකිනම් කවුරු හරි ඉන්නවනම් එවන්න මෙයා මේ බොහොම අසරණ බවට පත්ලා ඉන්නේ සතෙක් සුවපත් කරන්න පුළුවන් නම්. එහෙනම් මම දැන් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. මේක ඉතුරු දර්ශන ටික අල්ලන්න කො මේ දෙන්න අර මේක දෙන්න. අර පීර දෙන්නකො මෙහාට. ඔය මනුස්සන්ට කරන්න. හොඳ මෙයා විදහස් කරන්නේ වීඩියෝ කරන මෙයා දඟලනවා වීඩියෝ කරන ළඟට ගෑන්ඩි කෑවොත් බේදුත් නැහැලු අම්මෝ වා දැන් ඕකට ඉන්දියාවේ බේදලා ඕන් දැන් මෙයා මන් නිදහස් කරා ඕන් මන් නිදහස් කරා දැන් මෙයා හොඳට දඟලනවා මේ මං කම්බිලාලේ මෙහා පැත්තේ ඉන්නේ එයා එහා පැත්තේ ඉන්නේ දැන් යා මං නිදහස් කරා එන තුවාලයක් තියෙනවා දැන් බලමු එයා මොකද කරන්න කියලා ඊට පස්සේ යන හැටි බලමු දඟලන හැටි දැන් මොකුත් කරන්න බෑ. එයා දිහා බලන්නත් එපා. එයා ඔහොම ටිකක් වෙලා ඉන්න ඇත. ඔව්. නෑ ඌ එලවන්න කරන්න මොකුත් එපා. දැන් ඕක උතන මැරෙයි. මැරුණාම අර